සුබ උදෑසනක් වේවා අම්මේ තාත්තේ දුවේ පුතේ මේ මොහොතේ මම කැමති ඔබත් එක්ක බෙදා ගන්න යාඥාවේ තිබෙනා වූ වැදගත්කම පිළිබඳව අපි දන්නවා ජේසුස් වහන්සේ තමන්ගේ ගෝලයන්ට යාඥා කරන්න ඉගැන්වුවා. මේ යාඥාව කියන්නේ අපේ දේව තාත්තා සමග අපි කරන්නා වූ සංවාදයක්. මේ සංවාදය අපේ දේව තාත්තා ආරම්භ කරනවා. අපි මේ සංවාදයට විවෘත වෙනවා. මෙන්න මේ නිසා අම්මේ තාත්තේ දුවේ පුතේ අපි හැමෝගෙම ජීවිතයේ මේ යාඥාව කියන එක තාම වැදගත්. මෙන්න මේ නිසා අපි හැම විටම දෙවියන් වහන්සේට යාඥා කළ යුතුයි. අද බොහෝ වෙලාවට අපි අපේ ජීවිත දිහා බැලුවොත් අපි ස්වාමින් වහන්සේට යාඥා කරන්නේ නැහැ. අද බොහෝ මිනිස්යන් යාඥා ජීවිතේ නැත් වෙලා. මෙන්න මේ නිසා අපි හැම කෙනෙක්ම හිතට ගන්න ඕනේ ස්වාමින් වහන්සේ සමග අපේ තිබෙන්නා වූ ඒ සම්බන්ධතාවය ගොඩනගා ගන්නට. මට මතකයි මම පුංචි කාලේ අපේ ගෙදර අපේ අම්මා තාත්තා අපි හැමෝම එකට එකතු වෙලා අපි පවුලක් හැටියට යාඥා කරා. නමුත් හරිම කනගාටුයි අම්මේ තාත්තේ දුවේ පුතේ අද ඒ සම්බන්ධතාවය අද බොහෝ පවුල් වල නැහැ. අද පවුල තුල යාඥාවට ඉඩක් නැහැ. ඒකට හේතුව තමයි පුතා ගෙදර එන්නේ එක වෙලාවක, දුව ගෙදර එන්නේ තවත් වෙලාවක, තාත්තා කාර්යාලයේ වැඩ ඉවර කරලා ගෙදරට ඇවිල්ලා ආපු වෙලාවෙ ඉඳන් පත්තරේ බලනවා. එහෙම නැත්තම් අපි අපේ අම්මා දිහා බැලුවොත් අපේ අම්මා 7:00 ටීවී එක ළඟ වාඩි වෙනවා. ඊට පස්සේ අපේ අම්මා ආයේ නැගිටින්නේ 9:00. පැය දෙකක්ම ටෙලි නාට්‍යවල නිරත වෙනවා. අන්තිමේදී මේ සියලු දේවල් දිහා බැලුවම පවුලක් ලෙස යාඥා කරන්න වෙලාවක් නැහැ. ඒ විතරක් නෙවෙයි අපි පවුලක් ලෙස යාඥා කරනවා නම් අපි එකට කෑම මේසෙට වාඩි වෙනවා. අපි කෑම මේසෙට වාඩි වුණාම ඉස්සර මට මතකයි අපි හැමෝම කතා කරනවා. තාත්තා අහනවා පුතාගෙන් අද මොනවද ඉස්කෝලේ උනේ? ඒ වගේම දුවගෙන් අහනවා අද පන්ති ගියාම මොනවද උනේ? මොනවද ඉගෙන ගත්තේ? ඒ වගේම තාත්තගේ කාර්යාලයේ දේවල්, අම්මගේ වැඩ කටයුතු මේ සියල්ල කතා කරන්න අපිට වෙලාවක් තිබුණා. අද අම්මේ තාත්තේ දුවේ පුතේ අද එහෙම වෙලාවක් නැහැ. අන්න ඒ නිසා මොකද සිද්ධ වෙලා තියෙන්නේ? අපි පවුල තුල තිබෙන්නා වූ සමාජ සම්බන්ධතාවයන් එන්නම පිඳ වැටලා තියෙනවා. අන්න ඒ නිසා පවුලේ එකිනෙකා අතර තිබෙන්නා වූ සමාදානය නැති වෙලා එකිනෙකා දුරස්තර වෙලා. මෙන්න මේ නිසා මං හිතන්නේ අපි හැම කෙනෙකුටම වැදගත් එකම පවුලක් ලෙස අපේ දේව තාත්තට යාඥා කරන එක. අපි ඒ අනුව ජීවත් වෙනවා නම් නාසරෙත්ති සුද්ධ පවුලේ තිබුණා වූ ඒ ප්‍රීතිය සමාදානය අපේ පවුල තුලක් තිබෙනවා. අද බොහෝ වෙලාවට සිද්ධ වෙලා තියෙන්නේ අද ඒ සමාදානය ඒ සතුට ප්‍රීතිය අපි එකිනෙකාගේ ජීවිත වලින් ගිලිහිලා ගිහිල්ලා. ඒ නිසා ඔබ මෙපමණ කලක් ඔබ යාඥාවෙන් ඈත් වුණා නම් ඔබ පවුලේ යාඥාව කළේ නැත්නම් අද ඉඳන්වත් උත්සාහ කරන්න දේව තාත්තා සමග ඒ කාලය ගත කරන්න. ඔබට ජේසුස් පිහිටයි.